ජපානයේ පැවති දෙවන ලෝක යුද්ධයේදී හිරෝෂිමා නාගසාකි වලට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් පසු මියගිය ජපන් ජාතිකයන් සිහි කිරීමටත් නැවත ලෝකයේ කුමන හෝ රටක එවැනි යුද්ධයක් හෝ නැවත ප්‍රාණඝාතයක් සිදු නොවීම පිණිස රටවල් අතර සාමය පැතිරවීමේ අරමුණින් ජපානයේ භික්ෂු මහා නිකායේ නිර්මාතෘ මහා නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව තමයි මේ සාම විහාර ඉදිකිරීම ආරම්භ කළේ. මේ සාම විහාර ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවෙන්නේ 1978. ඒ හැටන් නල්ලතන්නි මාර්ගයේ ශ්‍රීපාද පුදුබිමේ. ඉන්පසුව තමයි පිළිවෙලින් බණ්ඩාරවෙල, වලපනේ, අම්පාර හා රූමස්සල ප්‍රදේශවල සාම චෛත්‍ය ඉදිවෙන්නේ. ඉතින් සමනල අඩවිය තුල ඉදිවෙන සාම චෛත්‍ය සඳහා පසුබිම හැදෙන්නේ 1974 වර්ෂයේදී. ඒ ජපානයේ බෞද්ධ විහාරයකට වඩින පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් තමයි උතුම් ශ්‍රීපාදස්ථානයේ මේ උතුම් සාම චෛත්‍ය නිර්මාණය වෙන්නේ. ඒ වගේම ලෝකෙටම සාම චෛත්‍ය තියෙන්නේ 84යි. ඒ 84 තියෙන්නේ ලෝකයේ රටවල් 9ක. ලංකාවේ අපේ රටේ සාම චෛත්‍ය 5ක් තියෙනවා. ඉතින් අපි කොතරම්නම් වාසනාවන්තයිද? ශ්‍රීපාද අඩවියේ සීතගඟුලට මදක් පහලින් හදපු මේ සාම චෛත්‍යයටත් මෙතන ඉඳලත් ශ්‍රීපාදස්ථානේ පේනවා. ඒ වගේම තමයි ගාල්ල රූමස්සල තියෙන සාම චෛත්‍යයටත් ශ්‍රීපාදස්ථානේ පේනවා. ඉතින් ලංකාවේ දියුණු ප්‍රථම සාම චෛත්‍ය වන මේ හැටන් නල්ලතන්නි මාර්ගයේ දියුණු මේ උතුම් සාම චෛත්‍ය පිළිබඳව පැල්පොළ විපස්සි ස්වාමීන් වහන්සේ මෙසේ මතකය ආවර්ජනය කළා. සාම චෛත්‍ය සඳහා සුදුසුම තන සිරිපා භූමිය බව මට වැටහුණා. ඉන්පසුව මම එවකට ශ්‍රීපාදස්ථානාධිපති ලෙස වැඩවිසූ බටුගෙදර යසස්සී ස්වාමීන් වහන්සේ සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. උන්වහන්සේ ඊට එකඟ වීමේ කටයුතු සඳහා කමිටුවක් පත් කරගන්නා ලෙස මට උපදෙස් දුන්නා. එවකට ශ්‍රීපාදස්ථානයේ බාරකාර හිමි හඳපාන්ගොඩ විමල ධර්ම හිමි, මිදිගම උපරතන ස්වාමීන් වහන්සේ, බස්නාගොඩ විමල රතන ස්වාමීන් වහන්සේලාගෙන් යුක් කමිටුවක් පත් කරගෙන සාම චෛත්‍ය ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ශ්‍රීපාද භූමියේ සාම චෛත්‍ය සඳහා අවශ්‍ය භූමි කොටස වෙන් කර දීමට එවකට රටේ අගමැති ධූරිය දරූ සිරිමා ඕ බණ්ඩාරනායක මැතිනිය සහ එවකට ඉඩම් ඇමති ධූරිය දරූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අවශ්‍ය පහසුකම් සැපයුවා. චෛත්‍ය ඉදිකිරීම කටයුතු මුල්ගල් තැබුවේ එවකට ජනාධිපති ලෙස වැඩ කටයුතු කළ විලියම් ගොපොල්ල මහතා. ඒ 1970 පෙබරවාරි 26 වෙනිදා චෛත්‍ය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්වුවා. චෛත්‍ය ඉදිකිරීමට රුපියල් කෝටි 2ක් පමණ මුදලක් වැය වුණා. මුල්ගල් තැබීමේ උත්සවය සඳහා ජපානයේ සිට වැඩම කළ නෙවුරෙන් නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ಭಾರತ දේශයේ ප්‍රධාන සංඝනායක එවකට දඹදිව සාංචි විහාරාධිපතිව වැඩවිසූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස සහ එවකට ශ්‍රීපාදස්ථානයේ අධිපති ලෙස වැඩවිසූ බටුගෙදර යසස්සී යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද එවකට වාරිමාර්ග විදුලි බල හා මහාමාර්ග ඇමති ධූරය දරූ මෛත්‍රීපාල සේනානායක හා සංස්කෘතික ඇමති ටී.වී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු ගිහි පක්ෂයේ විශාල පිරිසක් මේ පින්කම දවසේ සහභාගී වුණා. චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු වලට වසර 2ක් ගත වුණා. එහිදී ලක්ෂපාන වතු අධිකාරී ඩිරාන් මහතා සිය වතුයායේ දෙමළ කම්කරුවා ඉදිකිරීම් කටයුතු වලට සම්බන්ධ කර දුන්නා. සැතපොන් 2ක් පමණ දුර සිට වැලි සිමෙන්ති ගල් ආදී ඉදිකිරීම් ද්‍රව්‍ය එම කම්කරුවන් විසින් සිය කර පිටින් රැගෙන ආවා. චෛත්‍ය ඉදිකිරීමේදී මට බොහෝ චෝදනා එල්ල වුණා. මේ සියල්ල ඉවසාගෙන මම චෛත්‍යයේ වැඩ අවසන් කළා. චෛත්‍ය ඉදිකිරීම නිරීක්ෂණය කරන්න ගුවනින් යෑම සඳහා අවශ්‍ය පාසුකම් මට උපාලි විජයවර්ධන මහතා ලබා දුන්නා. එතුමා උපාලි හෙලිකොප්ටරයක් මට නොමිලේ දෙන්න හැදුවා. නමුත් එම හෙලිකොප්ටරයේ පළමු ගමන නිසා මම ඊට මුදල් ගෙවා එහි පළමු ගුවන් මගියා බවට පත් වුණා. චෛත්‍ය විවෘත කිරීමේ උත්සවය 1978 මාර්තු මාසයට යෙදී තිබුණා.
එවිට රටේ ජනාධිපතිව සිටියේ ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ලෙස පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා. මම එතුමාට පැවසුවා මේ චෛත්‍යයට මුල්ගල් තැබුවේ ජනාධිපතිවරයෙක් නිසා එය විවෘත කිරීමත් ජනාධිපතිවරයෙක් විසින්ම සිදු කළ යුතුයි කියා. එම නිසා මම එතුමාට ඒ සඳහා ආරාධනා කළා. එය ජනාධිපතිතුමා සතුටින් බාරගත්තා. විවෘත කිරීමේ උත්සවයට ජපානයෙන් 800ක පිරිසක් ලංකාවට පැමිණියා. පැල්පොළ විපස්සී හිමියෝ අතීතය සිහිපත් කළේ කිසිදු ලියකියවිල්ලක් නොබලා මතකයෙන්. එය උන්වහන්සේගේ මතක ශක්තියට කදිම නිදසුණක්. අපි මේ කතා කරන මොහොතෙත් මැද පෙරදිග මහා යුද ගිනි දැල් ඇවිලෙනවා. දහස් ගණන් ජීවිත නැති වෙනවා. දහස් ගණන් මිනිසුන්ගේ දේපල නැති වෙනවා. කිසිදු වරදක් නොකළ නිර්දෝෂී මිනිස්සු තම ජීවිතයෙන් වන්දි ගෙවනවා. සාමය කියන්නේ ඇත්තටම යුද්ධයක් නැති තත්වයක් නෙවෙයි. සාමය කියන්නේ එකිනෙකාට ගරු කිරීම, කරුණාව, සංහිඳියාව, අනුකම්පාව මෙවැනි ගුණාංග මත පදනම් වූ ජීවිත රටාවක් තමයි, ජීවන රටාවක් තමයි සාමය කියලා කියන්නේ. සාමයෙන් ඇති වෙන්න ඕන. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලෝකයේ සත්වයෝ කිසිදු අරමුණක් වෙනුවෙන් යුද නොදීවා. සියලු සත්වයෝ සුවපත් වේවා. ලෝකයට සාමය උදා වේවා.